අයිබෝන් කියලා සාදරයෙන් අදට පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් YouTube නාලිකාවට. වීඩියෝ 4ක් තියෙනවා. 4න් වීඩියෝ 2ක් එක ළඟ බලන්න දෙනවා. අනුරු කුමාරතුංග ස්ටේජ් එකේ නැගලා මහා සද්දෙන් කියනවනේ. අපි 25 වෙනිදාට තීන්දුවක් දෙන්න ඉන්නවා අත්පුඩි ගහන්න බලාගෙන ඉන්න කියලා. අන්න ඒ සම්බන්ධ වීඩියෝ දෙකක් තියෙනවා. ඒ වගේම අර නිලධාරියා මිය ගිය කතාවේ සීන් දෙකක් තියෙනවා. ඒක විපක්ෂයට හිමිසරේ පෙරලන්න හදනවා වගේ කතාවකුත් තියෙනවා. කොහොම වුණත් අපි මේ අනුරගේ කතාවට හා සම්බන්ධ වීඩියෝ දෙකක් එක ළඟ බලමු. අනිවාර්යෙන් බලන්න ඕන දෙකක්. මේක හොඳ විපක්ෂයේ හොඳ දෙන්නේ තමයි මේ ගැන කතා කරන්නේ. ඒක නිසා දෙකම බලන්න ඕනේ. බලෙමු. ප්‍රධාන දූෂිත දේශපාලකයන් නඩු 15 මේ මාසෙට විතර සමහරවත් ප්‍රධාන දූෂිත චෝදනා නඩු 10 අපරාධ චෝදනා නඩු 5 සහිත නඩු 15 මේ මාසෙ අධිකරණ හංගි තියෙනවා. අප්‍රේල් 1 එකක් අහුවා තීන්දුව දෙනකොට 95 ඊයවත් නඩු තීන්දුව 95 බලන්න අපුඩ කරා 95 මෙහෙම කරන්නේ එතන කරන්නේ දැන් ජනාධිපතිතුමා මොකද්ද කියන්නේ? නඩුවක් ඇහුවා අප්‍රේල් 30. එතුමා මේ කතාව කරන්නේ නැහැ පළවෙනිදා. ඒතකොට කියනවා අප්‍රේල් 30 වෙනිදා අහපු නඩුවේ නඩු තීන්දුව අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනවා මැයි 25. ඒ නඩු තීන්දුව ලැබුණාම අප්පුඩි ගන්න සූදානම් වෙන්නේ. ඒ කියන්නේ මේ නඩු තීන්දුව පිළිගන්න ඉතිරි ගිය සතුටෙන් අත්පොරසන් ආවේගෙන් මේ අධිකරණ තීරණය පිළිගන්නේ කියලා ජනාධිපතිතුමා ඒ රැළියේ ප්‍රසිද්ධියේ ජනතාවට දැන් මේ ශ්‍රී ලංකා උසාවියක් ඉදිරියේ අහන නඩුව. තාම තීන්දුව දීලා නැහැ. හැබැයි ජනාධිපතිතුමා අඟවනවා ඒ තීන්දුව මොකක්ද කියන එක ගැන ජනාධිපතිතුමාට පූර්ව දැනුමක් තියෙනවා කියලා. ඒ නඩු තීන්දුව පිළිබඳව. අපේ නීති සංස්කෘතිය, අපේ උත්තරීතර නීතිය වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩිතාල සම්පූර්ණයෙන් දෙදරන ප්‍රකාශයක් නේ. මම මේක බොහොම කනගාටුවෙන් කියනවා. දේශපාලනඥයෙක් හිටියේ නෙවෙයි. මේ රටේ පරම්පරා දෙකකට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නීති අධ්‍යාපනය දුන් ගුරුවරයෙක් මහාචාර්යවරයෙක් හිටියේ. මොකද්ද අපේ නීතිය? නඩුවක් අහනවා. දෙපැත්තෙන් ඉදිරිපත් වෙන සාක්ෂි සැලකීමට භාජනය කරනවා. ඉන්පසු විනිශ්චයකාරතුමා ස්වාධීන තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. නීතියට අනුකූලව ඒ හෘද සාක්ෂියට අනුව. එකම විනුම් දන්න විනිශ්චයකාරවරයාගේ හෘද සාක්ෂිය. කිසිම පිටස්තර පුද්ගලයෙකු සමග නඩුවක් විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත් කිරීමට පෙර විනිශ්චයකාරවරයෙකුට ඒ නඩුව ගැන සාකච්ඡා කරන්න බෑ. තුන්වන පුද්ගලයෙකු තෘප්තියට පත් කිරීම සඳහා අත්පොලසන් ආද ලබා ගැනීම සඳහා නඩු තීන්දුව සකස් කිරීමේ සම්ප්‍රදායක් ශිෂ්ට ලෝකේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගෑවිලාවත් නැහැ. අපේ කේන්ද්‍රීය වශයෙන් සලකන අපේ නීතිමය සංස්කෘතිය සම්පූර්ණයෙන් නිෂේධ කර දැමීම. දැන් මෙතන අපි අවන වශයෙන් කියනවා නම් ඒ විනිශ්චයකාරතුමාට කරන දැවැන්ත බලපෑම. කවුද මේ බලපෑම කරන්නේ? සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි. මේ රටේ විධායකයේ ප්‍රධානියා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාගෙන් තමයි මේ මැදහත් වීමෙන්. දැන් මේක සාධාරණයි. මේක කිසිසේත් පිළිගන්න පුළුවන් දෙයක්. මේ විනිශ්චයකාරතුමා දැන් තාම නඩු තීන්දුව ප්‍රකාශ කරලා නැහැ. ජනාධිපති දන්නවයි කියනවා. මොකක්ද කියලා මම කියනවා. දන්න නිසානේ විතරම උපරිම සතුටකටපත් වෙන්නේ. තමන් සතුට වෙනවා විතර නෙවෙයි. මුළු රටටම කියනවා. මේක ප්‍රශංසා කරන්න අත්පොලසන් ආදයක් දෙන්නේ කියලා. ඒතකොට මේ නඩු තීන්දුව දැන් ලැබෙනවා. බලාපොරොත්තු වෙනවා. ඒක අපේක්ෂා කරනවා. මෙන්න නඩු තීන්දුව 25 වෙනිදා එනවා. ඒතකොට මේ විනිශ්චයකාරතුමාට පුළුවන් ද මේ විදිහ මහා බරපතල මැදහත් වීමකට මුහුණ දීමට. එළඹීම. දැන් මේකෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුමේ උල්ලංඝනය වෙනවා. ඒ නඩුව සොක්කේගේ නඩුවක් වුණත් ලොක්කේගේ නඩුවක් වුණත් ඒ නඩු තීන්දුව ලියන නඩුකාරයා ජනාධිපතිතුමාට ඒ බව කිව්වනම් ඒ නඩුකාරයා ගැන පියවර ගන්න අග්‍රනිශ්චයකාරතුමා වහාම කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ජනාධිපතිවරයා නඩු තීන්දුව ලියනවා නම් දිය යුතු තීන්දුව කල් තියලා කියනවා නම් ජනාධිපති විනිශ්චයකාරවරයා කතා බහ කරලා තීන්දුව දෙනවා නම් ඒක මේ රටේ නීති අධිපත්‍ය පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. 30 වෙනිදා තිබිලා 25 වෙනිදාට කල් ගිය 25 වෙනිදාට අප්පුඩි ගහන්න පුළුවන් තීන්දුවක් ලැබෙන. ඒ කියන්නේ වරද කරගන්නවා කියන එකනේ. අන්නේ නඩුව මොකක්ද කියලා අපි හොයන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. අපි අනුකුමාර මහත්මයාට කියන්නේ වහින් වරෝ කියන්නේ නැතුව නමම කිව්වනම් ලේසි. මොකද ඒතර අපිටත් පුළුවන්. අප්පුඩි ගහන්නේ උසාවියට යන්න. උසාවිය ඇතුළේ අප්පුඩි ගහන්න බැරුණත් එළියට ගිහින් අප්පුඩි ගන්න. මොකද එහෙම මේ දූෂණයට වගකිය යුතු බරපතල පුද්ගලයෙක්ට විරුද්ධව නඩුව අහලා. ඒ නඩුව විභාග කරලා තීන්දුවක් දෙනවා නම් නියමයි. හැබැයි මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මේ රටේ ආර්ථිකය බිලියන ගණනකින් විනාශ කරන අද දවසෙත් පාඩු කරන බාල ගල්ලඟුරු ගෙන්වීමේ හොරකම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කරන්නෙත් නැහැ. ඒ අය පක්ෂපාතී ආණ්ඩුවට යටත් දේශපාලනය කරන කෙනෙක්ගේ අධ්‍යක්ෂක කරාම ඒ පරීක්ෂණ කරන්නේ නැහැ. හදිසි ගල්ලඟුරු මිලදී ගැනීමේ ගිවිසුම් වල දින වෙනස් කරනවා කියලා ඒ හඬපට එලි දැක්ුණා. ඒ සභාවේ තාමත් තනතුර දරනවා. ඉල්ලාසුනෙත් නැහැ අස්කලෙත් නැහැ. කූට ලේඛන සකස් කිරීමට කුමන්ත්‍රණය. ගල්ලඟුරු සමාගමේ සභාපතිවරයා ජනාධිපතිතුමාව රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ව සම්බන්ධ කළා. ਉਹ පිළිගත්තා. ඔහුගේ කටහඬ කියලා. තාමත් තනතුරු දරනවා. පරීක්ෂණත් නැහැ, නඩුත් නැහැ. අපි පැමිණිලි දැම්මා. කොහොමනත් අනුරට එහෙම කියන්න බෑ මං හිතන්නේ. මට දැනෙන විදිහට මමත් ඉතින් ওই නඩු සම්බන්ධවම ඉගෙනගෙන නැති වුණත් සාමාන්‍ය මිනිසෙක් විදිහට මම බලනකොට එහෙම කතා කරන්න බෑ අනුරට. අනුරට එහෙම කියන්න බෑ මොනවා වුණත් ඒක අනුරට වැරදීමක් වෙලා හරි පොඩ්ඩක් අර චූන් කරන්න. ඩෝබිලව චූන් කරන්න පොඩ්ඩක් ආතල් එකක් ගන්න කිව්වා වෙන්නත් පුළුවන්. කොහොමුණත් ඉතින් කට වරද්ද ගන්න හොඳ නෑනේ. මොකද අපිට අත්පුඩි ගහන්න බලාගෙන ඉන්න කියලානේ කියන්නේ. ඒ කියන්නේ අනුර දන්නවා මොකක් හරි ලයින් එකක් යටින් යනවා කියලා. ඒකනේ එහෙම කියන්නේ නේද? එහෙම කියන්න බෑ අනුර මහත්තයා මං හිතන විදියට. හරි. අපි ඒකත් එක්කම බලමු අර නිලධාරියා මිය ගිය කතාව. ඇත්තට මේක දැන් මේ ආණ්ඩුවේ කට්ටිය විපක්ෂයට කියන්න හදනවා. හරිද? දැන් මේ අපි ලැජ්ජ කරා අපි අරව මේව කිව්ව හින්දා ඔන්න මැරුණයි අරගයි මේකයි කියලා. කොමුණත් ඔය නාරවල් කපාගෙන අරව මේවා කපන්න මිනිස්සෙට සාමාන්‍ය මිනිහෙට කපන්න බෑ. එක තැනක් කපා ගත්තට පස්සේ ආයි තව තැනක් කපන්න තරම් හයියකුත් නෑ මිනිහට. ඒක එහෙම තමයි නිකන් සාමාන්‍ය ඉතින් අපිට උනත් අපි දන්නවා දැන් අපි මේ ඔළුව පැලිලා තියෙන්නේ මචං.
මේ ඔළුව පැල්ලලා තිනවා බයික් එකේ වැටිලා තිනවා මේ දනිස්ස පලාගෙන තිනවා ඒව වැටුණාට පස්සේ මැහුම් දාම්මම උනත් ඒ කියන්නේ තුවාල උනහම ටිකක් ආයි තව තැනක් අත ගන්න හරි අමාරුයි. ඒක නිසා තමයි හිතා ගන්න අමාරුයි සීන් එක. අපි වීඩියෝ දෙක බලමු. $2 මිලියන් 2.5ක් හොරකමේ සිද්ධියට අදාළ මිය ගිය රංග නිශාන්ත කියන මහත්තයා ඔහුගේ අභිරහස් මරණය මුළු සමාජයටම විශාල ප්‍රශ්නයක් බවට මේ මොහොතේ වෙනකොට පත් වෙලා තියෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? මේ මරණ පශ්චාත් මරණ පරීක්ෂණය තියන්න සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරී කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් කරපු නිවේදනයේ ඔහු කියනවා මේ කමිටු වාර්තාව ගැන බහුවිධ කැපුම් තුවාල මත ඇති වූ අධික රුධිරික වහනය මත මරණය සිදු වෙලා ඇති බවත් බොහෝ විට මත තියාගෙන වචනේ බොහෝ විට ඒ කැපුම් තුවාල තමා විසින්ම සිදු කරගත් ඒවා බවත් ඒ අනුව කැපුම් තුවාල නිශ්චිතව ඔහු විසින් කරගත් ඒවා කියනම බොහෝ දුරට මේ වැසිවැස්සොත් දඟ තිරේ වගේ කතාවක්. දැන් මේ මට එක්තරා නිලධාරියෙක් කිව්වා බලනහරයක් කැපුණා මේ වේදනාව මිනිසෙක් එතන අල්ලගෙන දඟලන වෙනුවට ඔහු තවත් තැනක් කපා ගන්නවා. එහෙම වෙනවද කියලා. දැන් මේ නිසා මේ නැවතත් මේ මරණ පරීක්ෂණයේ වාර්තාවේ මේ කමිටුවෙන් පත් කරපු කියන්නේ බොහෝ විට එකී කැපුම් තුවාල Taman විසින් සිදු කරගත් ඒවා බවයි. බොහෝ විට ඒ නිසා මේ ගෑවාම සමනලතට වගේ තියෙන්න ඕනේ, දිලිසෙන්නත් ඕනේ, නෝනට හරියන්නත් ඕනේ. එහෙම රිපෝට් එකක් මේක. ඒ නිසා බලනහරයක් කපාගෙන තවත් බලනහරයක් කපා ගන්න තරම් ආත්ම ශක්තියක් තියෙනවද මරණයේ විරු බවෙන් වේදනාවෙන් දඟලන මිනිහෙක්? කල්ලියක් ගිහිලා මුදල් ලේකම්ගේ ගෙදර වැඩ කරනකොට රංග රාජපක්ෂ කියන නිලධාරියට කොච්චර මානසික පීඩනයක් එල්ල වෙන්නේ නැද්ද? හිතුවා පස් ගහන්න වගේ මුදල් ලේකම් මහා ලොකු ഘോഷාවක් කළා කැඳවනකොට මේ හොරකමට සම්බන්ධ බොහෝ දෙනෙක් ඉන්නවා කියලා කියද්දි රංග රාජපක්ෂට කොච්චර මානසික පීඩනයක් එල්ල වෙන්නේ නැද්ද? ඒ නිසා උන්ට සමාජයට මුණ දී ගන්න බැරි තත්ත්වයක් ආවා. විපක්ෂ අනිවාර්යයෙන් වගකීම ගන්න ඕනේ. අනවශ්‍ය පීඩනයක් උන්ට සමාජයට මුණ දී ගන්න බැරි තරමේ පීඩනයක් එල්ල කරලා දිනවා මේ කටයුතු. සාමාන්‍යයෙන් මිනිසෙට කොහේ හරි තැනක් කපා ගත්තාම ඉතින් තව තැනක් කපා ගන්න බෑ. එක තැනක් ඕනනම් කොහොම හරි කපා ගන්න පුළුවන් කොච්චර කේන්දියත් ඊට පස්සේ තව තැනක් කරගන්න බෑ. එහෙමනම් අපි බලන්න ඕනේ මේ මිනිහා මත්ද්‍රව්‍ය අරගෙන තියනවද කියලා. දැන් උදාහරණයක් විදිහට මාගේ මේ මෙතන පැලිලා උනාට පස්සේ ආයි ඉතින් කතන්දර දෙකක් නැහැනේ මට නම් ආයි තව පලා ගන්න කියා කොහොක්වත් බෑ ඉඳ ගන්නවා මිසක් එක තැන මත්ද්‍රව්‍ය මොන හරි අරගෙන වගේ තියනවා නම් අර රිද්ද ගන්න වගේ දේවල් වලට එහෙම කපා ගන්න අවස්ථාව තියෙනවා. එහෙමනම් එහෙම හරි එළියට එන්න ඕනේ. මෙයා මත්ද්‍රව්‍ය අරන් තියනවා එහෙමයි කියලා. එහෙමත් නැහැනේ. සාමාන්‍ය මිනිහෙක් විදිහට නම් මැරිලා තියෙන්නේ අනිවාර්යෙන්ම වෙන්න බෑ. අනිවාර්යෙන්ම තනියෙන් කරගත්තයි කියලා නම් කොහෙත්ම හිතා ගන්න බෑ. හරිද? ඒ නිසා මේක ආණ්ඩුවේම කේස් එකක් තමයි අනිවාර්යයෙන්ම මේක හොයලා බලන්න ඕනේ. මුන්ගේ වැඩක් ඒක. හරි එහෙනම් අද වැඩසටහන ඉවරයි අපි ඊළඟ දවසේ හමු.